කොහොමද සෙන්ගල්ස් වල ඉතින් අද ඉතින් යාලා තියෙන ඉතින් අපේ ගේම් එක ඉතින් දැනට තියෙන එක කොහොමද ඉතින් කොච්චර කාලයක් ගියත් හැබැයි රිටර්න් කරොත් ඉතින් රේට් එක අඩු වෙන ඉතින් ගේම් එකේ තියෙන සුපර් මේ ඉමෝට් පහක් තමයි ඉතින් අද යාලා තියෙන ඉතින් කියන්නේ මේ නිකන් ඔයගොල්ලෝ account එකේ තිබ්බත් මේ account එකේ වැඩ මේ account එකේ වටිනාකම වැඩි වෙන ඉතින් සුපර් ඉමෝට් පහක් තමයි ඉතින් අද වීඩියෝ එකෙන් ගෑනලා තියෙන ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම දන්නේ නැති කට්ටිය ගේම් එක අලුත් කට්ටිය ගොඩක් ඒ සීන් එක දන්නේ නැහැ එහෙනම් අනිවාර්යෙන් දන්නේ නැති කට්ටිය ඉතින් දැනගන්න අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර නම් බලන්න එහෙම වුණොත් ඔයගොල්ලෝගේ account එකෙත් මේ ඉමෝට් පහෙන් එක ඉමෝට් එකක් හරි තියෙනවා කියලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ චුට්ටක්වත් ස්කිප් කරන්න බෑ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ඉක්මනටම ඉතින් ඉවරනකම් බලාගෙන යන්න. ඉතින් අනිවාර්යෙන් යාළුවෙක්ට ෂෙයා ගන්න, සබ්ස්ක්‍රයිබ් කරන එක බෙල් ගන්න ඕල් දාලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ තව කාට හරි බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරගෙන යන්න. එහෙනම් ඉතින් boys and girls ඉතින් අපි වැඩි කියනද අපේ වීඩියෝටම හරි. ඉතින් ඊට කලින් අනිවාර්යෙන් මතක් කරන්න ඕන ඔයගොල්ලෝ account ගන්න සහ විකුණ ගන්න ඕන නම් මාව contact කරගන්න. මගේ නම්බරේ තියෙන description එකේ තියෙනවා. ඉතින් හරි අපි ඉතින් වැඩි කියව නැති අපි ඉක්මනට අපි වීඩියෝ එකට ගිහලා බලමු ඉතින් ගේම් එකේ දැනට තියෙන වටිනාකම වැඩිම ඉමෝට් පහ මොකද්ද කියලා. හරි ඉතින් boys and girls ඉතින් අපි ඉතින් වීඩියෝ එක පැත්තට ආවොත් ඉතින් අපිට ඉමෝට් පහක් තමයි ඉතින් කියන්නේ top 5 වීඩියෝ තමයි ඉතින් හරි ඉතින් අපි ඉතින් පළවෙනි ඉමෝට් එක තමයි ඉතින් සීසන් 11 ඉමෝට් එකකින් ඕගොල්ලෝ ඉතින් බලාගෙන සොයරිකොන් ඉමෝට් එක තමයි ඉතින් පට්ට නමක් තියෙන. ඉතින් ඕගොල්ලෝ මේ ඉමෝට් එක ගොඩක් කට්ටිය දැකලා තියෙන. ඉතින් මොකද ගොඩක් පරණ ඉමෝට් එකක් ඒත් ඕගොල්ලෝ account වල නැතුව ඇති. ඉතින් මේ ඉමෝට් එකෙන් ඕගොල්ලෝ දැකලා ඇති rock ff ලා හැම ඉතින් headshot ගහන්න ලේසිම ඉමෝට් එකක් තමයි. ඉතින් කියන්නේ දන්න කට්ටිය දන්නවා ඉතින් rock ff කියන්නේ කවුද කියලා. ඉතින් ඒගොල්ලෝ ඉතින් ගොඩක් පාවිච්චි කරන ඉමෝට් සෙට් එකක් තමයි. ඉතින් මේ ඉමෝට් සෙට් එක ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ account එකේ තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් හරි අපි ඉතින් දෙවනි ඉමෝට් එකේ පැත්තට ආවොත් ඉතින් ඕගොල්ලෝ දෙවනි ඉමෝට් එක විදිහට මම තෝරගෙන තියෙන. ඉතින් ඕගොල්ලෝ ඉතින් ගොඩක් කට්ටියක් දාන සූපිරම ඉතින් හල්ක් ඉමෝට් එක තමයි. ඉතින් හල්ක් ඉමෝට් එක ගොත් ගොඩක් කට්ටිය දන්න. ඉතින් පට්ට ෆේමස්. මොකද ඉතින් අර පොළොවට ගහන ඉමෝට් එක කිව්වත් ගොඩක් කට්ටිය දන්න. ඉතින් පට්ටම පදිරි ඉතින් පිස්සු පිගුදු ඉමෝට් එකක් තමයි. ඉතින් මෙන්න මේ ඉමෝට් එක ඉතින් ඕගොල්ලෝ account එකේ තියෙනවා නම් මේ ඉමෝට් එක අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙන්න මේ ඉමෝට් එකකින් පට්ටම වටින ඉමෝට් එකක්. ඉතින් ගොඩක් account වල අඩු ඉතින් සාමාන්‍යව සීසන් මේ ඉමෝට් සේල් ඉතින් සීසන් 20 ASCII තමයි. ඉතින් හරි ඉතින් අනිවාර්යයෙන් ඉතින් අපේ තුන්වෙනි ඉමෝට් එක විදිහට දැන් තෝරගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඉතින් ගොඩක් කට්ටිය ඉතින් මේ ඉමෝට් එකක් දැකලා ඇති. ඉතින් පහ දාන ඉමෝට් එක කියලා තමයි ඉතින් ගොඩක් කට්ටිය මේව ගන්නෙත්. ඕකේ තියෙන්නේ වැලි දාන සීන් එකක් තියෙන්නේ. අතින් සුපර් ඉමෝට් එක තමයි මේ ඉමෝට් ඉතින් ගොඩක් account වල අඩු. ඉතින් ඕගොල්ලෝ account වල තියෙනවා අනිවාර්යයෙන් account එක ගොඩක්ම වටිනවා. ඉතින් සුපරිම පිස්සු පිගුදු ඉමෝට් තමයි. ඉතින් මෙන්න මේ ඉමෝට් එකත් ඉතින් මේකේ වැලි දාන සීන් එකක් තියෙන්නේ. ඉතින් මේක සීසන් කීයේද කියලා හරියට මතක නැහැ. ඉතින් මේ ඉමෝට් එක ආවේ සීසන් කීයේ ලයිට් පාස් එකේ දාලා දාන්න කරුවා ඉන්නවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අනිත් කට්ටියත් දැනගන්න. ඉතින් හරි ඉතින් boys and girls අපි ඉතින් හතරවෙනි එකනේ. ඔව් හතරවෙනි ඉතින් අපේ ඉමෝට් එක පැත්තට ආවොත් තමයි ඉතින් අපේ හතරවෙනි ඉමෝට් එක තමයි ඉතින් ඕගොල්ලෝ දැක්ක ගමන් දන්නව ඇති. ඉතින් ඩෙවිල් මූවි ඉමෝට් එක. ඉතින් ඩෙවිල් මූවි ඉමෝට් එක ඉතින් ගොඩක් account වල අඩුයි. මොකද මේ ඉමෝට් එකේ තියෙන account පට්ට ගණන්. ඉතින් දන්න කට්ටිය දන්නවා account ගන්න කරන සෙට් එක දන්නද මේ ඉමෝට් එක පට්ට වටනවා. ඉතින් මොකද ඉතින් ඒක ඉතින් පට්ට පරණයි ගොඩක් කට්ටිය ගාව නෑ. හිතන් පැන්තේ ලයිට් එකේ තමයි හරියට මතක නෑ. ඌ පැන්තේ වෙන්න ඕනේ මේක ආවෙ. ඉතින් දන්න කට්ටිය ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් පට්ට පදිරි පට්ට පරණ account වල තමයි මෙන්න මේ ඉමෝට් එක. අපේ ඉතින් top 1 කියන්නේ පහට දාලා තියෙන ඉතින් හොඳම ඉමෝට් එක විදිහට අපි තෝරගත්තොත් ඉතින් ගොඩක් කට්ටිය දන්න ඉතින් සුපිරිම ඉමෝට් එක තමයි. ඉතින් push up ඉමෝට් එක ඉතින් ඔයගොල්ලෝ දන්නයි මේක ඉමෝට් එක කොච්චර වටිනවද කියලා. ඉතින් ගොඩක් account වල අඩු. ඉතින් blue collection එක තමයි. ඉතින් මෙන්න මේ ඉමෝට් පරණ ඉමෝට් ඉතින් එන්නේ ඉතින් blue collection එකේ තමයි. ඉතින් මෙන්න මේ ඉමෝට් එක තමයි ඇත්තම ගොත් ඉතින් ගොඩක්ම වටින ඉමෝට් එකක්. ඉතින් push up ඉමෝට් එකයි ඩෙවිල් ඉමෝට් එකයි තමයි. ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් මේ ඉමෝට් ඉතින් කොච්චර පරණයි කොච්චර වටිනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ account එකේ අනිවාර්යෙන් මේ වගේ පරණ එක ඉමෝට් එකක් හරි තියෙනවා අනිවාර්යෙන් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ ඉමෝට් වල ඉතින් වටිනාකම ඉතින් කොහොමද ඉතින් 10000න් 15000න් උඩ යන account වල තමයි කොහොමද තියෙන්නේ. ඉතින් මේ වගේ account පොඩ්ඩක් අඩුයි ඉතින් හොයා ගන්න. ඉතින් එහින්ද අනිවාර්යෙන් ඕගොල්ලොන්ගේ account එකෙත් ඉතින් මෙන්න මේ ඉමෝට් පහෙන් එක ඉමෝට් එකක් හරි තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ඕගොල්ලෝ account එකත් වටනවා නැත්නම් පරණයි කියලා අපිට හිතා ගන්න බෑ. ඉතින් හරි ඉතින් අද ඉතින් වීඩියෝ මෙච්චරයි ගෙන අනිවාර්යෙන් channel එක subscribe කරන්න එක බෙල් ගන්න ඕල් දාලා තියෙනවා. ඔයගොල්ලෝ යාළුවන්ටත් share ගන්න විදිහ. ඉතින් එහෙනම් boys and girls ඉතින් අපි දැනට ගිහලා අලුත් වීඩියෝ එකක් ආයෙත් set වෙමු. bye bye.